කිනම් වර්ෂයද? මොකද බං? මොකෝ? යකෝ මෑස් දෙකේ ලිඩ් දාගෙන ගෑනු දිහා බලන්න එපා බං. එතකොට රජ වෙන්න බැරිද? කුසුම් වැසි පිම් රජ දහනට සඳපානේ රජසැප මදී දෙලොවින් මෙලොවට ආවේ මාපින වන්නට කෙස්වලු පටලන් පැටික්කියන් දඟලන වේලේ අද මේ සියකට සුදුසු කෙනෙක් ඕනෑ වාගේ. එම්බා තා කවරෙද්ද? ගෙම්බා? නා මම මනුස්සකම් ඉස්සරහට දාලා ලොකු අයියා කියලා කතා කරපුවම තමුසේ මට මේ සත්තු සර්පයින්ගේ නම් කියන්නේ. වගේ බිසව. බිසව? බිසව? සිරිදාසගේ කපාපු බලුව. ඩඩඩඩඩඩඩා. සොය ගෑණි සිරිදාස කියලාට වඩාගෙන ඉන්නේ පීටර් අයියාගේ ළමයා. කුසුම් වැසි පිම් ගෙම් හානට සඳපානේ හුරතල් වෙන්නට පනින්න සයියකට ඔබේ උඩ සලකන්න ඕනේ. මට නොසලකන ඡන්දදායකයන්ට ඇඬෙන්න. සලකමු සර්. ඡන්දදායකයන්ට ඇඬෙන්න සලකමු. ඉතින් උඹ මොකටද දන්නන්නේ? මොරින ඇත්තටම මන්ත්‍රීද හොඳ ඇමතිද හොඳ? මන්ත්‍රී හොඳයි ඇමති හොඳයි. එතකොට මොකද්ද දැන් ඔය විවෘත කරන්න තියෙන්නේ? දෙන්න මොකද යකෝතෝ කරන්න හදන්නේ? ඇමතිතුමා පළවෙනි වැසිකිළිය විවෘත කළාට පස්සේ මායි බෙන්ජයි රාලහාමිලා ටිකයි අමාරුවෙන් හරි ඉතුරු ටික විවෘත කරන්න. ගමේ මිනිස්සු ඒකට මට නොසෑහෙන්න දොස් කියනවා සර්. දවසක් ආච්චි අම්මා කෙනෙක් කකා හිටිය ආප්පෙන් දමලා ගැහුවා සර්. ඔය ජරා පප්පව බේරගත්තේ මූ තමයි කියලා. ලුණු මිරිස් තලිය කන ළඟින් ගියේ. උඹ හරි බෙන්ජ. මූව ගසලා බසලා හලලා දාන්න ඕනේ කාලේ ඇවිල්ලා කියලා මටත් දැන් හිතෙනවා. පෙරොන්ට ඉක්ක වැටෙන්න. අලුතෙන් ගහන්න දෙයක් නෑ. මට කොහොමත් ඉක්ක වැටෙනවා. ඉස්සර වුණත් රජෙක් නේ නින්දට වැටුණට මමයිනේ දුනු හි වෙනුවට මිනිකඳේ මන් ළඟ හින්දර හිම කැටේ රපැපලෙනවා මං රජ වෙනවා ඒ ඉරපානේ මගේ එළිය ගලනවා අඳ පැපලෙනවා මං රජ වෙනවා හඳ පානේ මගේ සිසිල ගලනවා මන්නක හින්දර හිම කැටවේ